හලෝ මචං ආකමිකිස් වැඩකද ඉන්නේ? නෑ නිව්ටන් කියන්න. මම මේ හදිසියේ ගත්තේ. අපි මාර කට්ටක් කාලා මහන්සි වෙලා හොයාගත්ත දේවල් අද කාලේ ළමයිට හරියට උගන්වන්න දක්ෂ ගුරුවරයෙක් නැහැනේ. ඇත්ත ඇත්ත. මගේ මේ දවස්වල රිසර්ච් එකත් ඕක. හැබැයි මම පට්ට වැඩක් ගැන හොයාගත්තා. කවුද ඒ ගුරුවරයා? මම මේ ප්‍රතිරෝධය සලකන්න උදේ 6යි යොමු. මෙහෙම වුණාම අපිට සම ප්‍රතිරෝධය හොයන්න අපි දාන්න විදිය තමයි. එක යට ආර දාන එක යට ආර දාන කියලා දාලා ඔක්කොම හොයන එක. උදේ ඒ මේක හොයන්න ඊට වඩා ලේසි විදියක් ඒරොල්ල අපි ඉගෙන ගන්නවා. ඒ විදිය තමයි. මෙහෙම ප්‍රතිරෝධ දෙකක් තියෙනවා නම් සම ප්‍රතිරෝධය සමාන වෙන්නේ එකක ප්‍රතිරෝධය අරගෙන ඒක බෙදනවා සමාන්තරගත තියෙන ප්‍රතිරෝධ ගන්න. එක ප්‍රතිරෝධය කියන්නේ 6යි. ඒ වගේම කියන්නේ දෙකක් තියෙනවා. ඒක 6කින් බෙදන්න ඕනද? දෙකෙන් බෙදන්න. එහෙම සමප්‍රතිරෝධය පේපර් ක්ලාස් නිසා හොඳ තරගකාරී රටාවකට හැඩගැහෙන්න පුළුවන්. රිවිෂන් ක්ලාස් එක නිසා ඔයාට මඟ ඇරුණු හෝ නොතේරෙන ඕනෑම පාඩමක් නැවත ඉගෙන ගන්නත් අවස්ථාවක් ලැබෙනවා. ඔයාට වැඩි විස්තර දැනගන්න දැම්ම පහත නම්බර් එකට කතා කරන්න.